අද වීඩියෝ එකෙන් අපි මේ සීසන් එකේ ඔක්කොම වීඩියෝස් ගැන පොඩ්ඩක් සාකච්ඡා කරමු. සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එකේ ඉඳන් 8 වෙනි එපිසෝඩ් එක වෙනකන්ම බේස් වුණේ ඩාර්ක් කියන තීම් එක. ඒ කියන්නේ රිලැක්ස්, කාම්, හැපි කියන තීම් එක තමයි එපිසෝඩ් එකේ උනත් මේක නිරූපණය වුණේ. ඒක එපිසෝඩ් දෙකට ආවට පස්සේ පොඩ්ඩක් වෙනස් වුණා. අර ඩාර්ක් තීම් එක පොඩ්ඩක් අඩු වෙලා ඔන්න පොඩ ලයිට් තීම් එකට එන්න පටන් ගත්තා. ඒක පටන් ගත්තේ මෙන්න මේකෙන්. මගේ වීඩියෝස් මුලින්දන් බලපු කෙනෙක් දන්නවා වීඩියෝස් වල ഘോഷාකාරී ශබ්ද රටාවක් නැහැ කියලා. අපේ මොළයට මනසට සුවය දෙන පොඩ්ඩක් පාළු ගතියක් එන මනස සුවපත් කරන වීඩියෝ ශබ්ද රටාවන් තමයි යොදාගත්තේ. නමුත් එපිසෝඩ් 3 දී අපි ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කරලා ඒක ෂෝට් ෆිල්ම් එකක් නිර්මාණය කළා. ඒක ඉස්සෙල්ලාම අපි පටන් ගත්තේ හොල්මන් කියන concept එකට. ඔය season 1 කියන concept එකේ මුළු පුරාවටම යන්නේ dark nature කියන concept එක හොඳටම බේස් වෙලා. ඒ දෙක එකතුලා තමයි ඔය nature කියන concept එකෙන් ආපු ඔය හොල්මන් කියන වීඩියෝ එක නිර්මාණය වුණේ. ඒ වගේම එපිසෝඩ් 4 ගත්තට පස්සේ එදිනෙදා කරන වැඩ ටික වීඩියෝ කරලා ඒක නැචරලි විදිහට ඔයාලට ඉදිරිපත් කරන්න අපි සමත් වුණා. මම හැමතිස්සෙම කියනවා වගේ අපේ සීසන් 1 ගොඩක්ම වටින්නේ මනස සුවපත් කරගන්න. ඒ වගේම මනසේ තියෙන එක ශබ්ද රටාවන් මේ විශ්වයට මුදා හරින්න කැමති කෙනෙක්ට වීඩියෝ සීරීස් එක ගොඩක් වටිනවා. ඒ වගේම පරිසරයේ සිද්ධ වෙන එක සිදුවිලි ක්‍රියාකාරකමුත් මේ වීඩියෝස් වල තිබ්බා. උදේ සහ හවසක් කියන concept එකෙන් පස්සේ ඔන්න රාත්‍රිය කියන concept එකට වීඩියෝ එකක් හදන්නට ඕනේ වුණා. ඒකට ඉතින් මම රැක් කරන එක ක්‍රියාකාරකම් එකතු කරලා ඒක සිනමැටික් විදියට ඔයාලට ගේන්න අපිට පුළුවන් වුණා. ඒ වගේම ඒවත් එක්ක අපි කරන්න හොද තහ නොකළ යුතු දේවල් පිළිබඳව ඔයාලට දැනුවත් කරන අතර ඒ වගේම පරිසරයේ හවස අහස රාත්‍රී අහස තරු රටාවන් පිළිබඳව ඔයාලට දැනුවත් කරන වීඩියෝස් වලින් පුළුවන් වුණා. හැම වීඩියෝ එකටම බේස් ප්‍රධාන අතිවාරම වුණේ පරිසරයේ නේචර් එකත් එක්ක මගේ ඩේලි වෙන දේවල් එකතු වෙලා තමයි මගේ වීඩියෝස් හැදුනේ. මේ හැම දෙයක්ම එකතු වුණේ සිනමැටික් කියන concept එක අනුව. සිනමැටික් කියන concept එක යොදාගෙන මේ වීඩියෝස් නිර්මාණය වුණා. ඒ වගේම වීඩියෝස් වල තියෙන අදහස ඔයාලගේ මොළයට ඔයාලගේ මනසට ගියා. එපිසෝඩ් 7ට ආවට පස්සේ ඒක විශේෂ වැදගත් වීඩියෝ එකක් වුණා. මොකද හේතුව අපේ concept එක අනුව ප්‍රධානම වීඩියෝ එක තමයි රිලැක්ස් කියන වීඩියෝ එක. nature based වුණ වීඩියෝ එකක් නිසා ගොඩක්ම වටින mainly first place එක දෙන්න පුළුවන් වීඩියෝ එක තමයි අපේ මේ රිලැක්ස් කියන වීඩියෝ එක concept එකකින් ගත්තට පස්සේ. නමුත් වීඩියෝස් 8න් හොඳටම අපිට දෙන්න පුළුවන් මාක්ස් අපේ උන් පස්සේ අතීතයක් කියන එපිසෝඩ් 8ට තමයි. අපි නිර්මාණය කරපු එපිසෝඩ් 3 කතාවක් තිබ්බා. ඒ වගේම උන් පස්සේ එපිසෝඩ් 8ටත් කතාවක් තියෙනවා. අතීතයක් කියන කතාවක්. අපේ අනිත් එපිසෝඩ් 6ම ගත්තොත් ඒ 6ම ඩේ ව්ලොග්ස්. ඒ කියන්නේ නේචර් එකයි මගේ දෛනික කටයුතු එකතු කරලා තමයි මේ වීඩියෝස් නිර්මාණය වුණේ. නමුත් මේ එපිසෝඩ් 8 සහ එපිසෝඩ් 3 කියන වීඩියෝස් දෙකම මම නිර්මාණය කරලද කතාවක් පාදක කරගෙන තමයි ඒක නිර්මාණය වුණේ. නමුත් මේ එපිසෝඩ් 8 උන් පස්සේ අතීතයක් කියන වීඩියෝ එක මම නිර්මාණය කළේ අපේ නැතිවෙච්ච පූසෙක් ඉන්නවා බතලි කියලා. එයාට ට්‍රිබියුට් එකක් උපහාරයක් වශයෙන් තමයි මේ වීඩියෝ එක නිර්මාණය කළේ. ඒ වගේම අපිට අලුතෙන්ම හම්බුන අපේ කිටි කියන පූසටත් වෙල්කම් එකක් ලෙස තමයි මම මේ වීඩියෝ එක නිර්මාණය කරන්න අයිඩියා එකක් ආවේ.
අපි ඉක්මනටම සීසන් 2 එකෙන් හම්බුවෙමු.